ඕගලන් ඉතාලියට හරි යුර් මං අර අවුරුදු ගානක් ඩුබායි හිටිය හින්දා ඇත්තටම එන්න හිතන්නවත් එපා. මොකද මට එහෙ හීට් එක මට ගානක්වත් නැහැ. ඉතින් මේ ඕගලන් ඉතාලියට හරි යුරෝපේ කොහේ හරි එන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ඕගලන්ගේ ඩ්‍රීම් එකක් නා. මේ ලස්සන දකින්න මේ හැමදේම දකින්න. හැබැයි මේක හොඳට මතක තියාගන්න. ඕගලන්ට පොඩි හරි සීතලක් දරා ගන්න හයියක් නැත්තම් ඇත්තටම එන්න හිතන්නවත් එපා. මොකද දන්නවද? මේක සීතලක් කිව්වට මාරම අමාරුයි. මම දන්නේ මේ එළියේ ජර්ජීනු හැම කරන මිනිස්සු මේ සීතල කාලේ කොහොම වැඩ කරනවද කියලා. මේ මම පැයක් එකමාරක් මේ පොඩ්ඩක් එළියේ ඉන්න එකත් කොච්චර අමාරුද කියලා. මේ අද -1ට විතර ගිහිලා රෝමේ මන් දන්නේ මේ මංගෙන් හරිය පෙන්නන්නේ ඒ ගානට මාරම අමාරුයි. ඒ කියන්නේ මෙච්චර හොඳට ඇඳගෙනත් මේ බලන්න මං හීට් කරන ග්ලව්ස් පවා දාන ඒකත් කූල් වෙන්නේ ඒකත් මේ සීතලයි. ඉතින් එහෙම සීතලක් දරා ගන්න බැරි කෙනෙක් නම් ඇත්තටම එන්න එපා. මොකද එපා වෙනවා. මේ මීට වඩා හොඳයි ලංකාව කියලා යන්න මෙතන තත්ත්වයට ඔළුව ඕගලංග ගෙනියනවා. කකුල් වල ඇඟිලි එහෙම මේ මට නිකන් දැනෙන්නේ නැහැ වගේ. දැන් මේ හොඳ සපත්තු උත්සාහගෙන ඉඳලත් දැනෙන්නේ නැහැ වගේ. එච්චරට සීතලයි. සමහරුන්ට මේක ඉතින් හුරු වුණාම ගානක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ මට එහෙමනම් මේ සීතල හරිම අමාරුයි දරන්න. මන් දන්නේ නැහැ මං අර අවුරුදු ගානක් ඩුබායි හිටිය හින්දා මේ මට දැනෙන දේද කියලා. මොකද මට එහෙ හීට් එක මට ගානක්වත් නැහැ. ඉතින් මෙහෙ සමහරුන්ට රස්නේ කාලේ ආපු ගමන් හෙනම අමාරුයි. මට එහෙ රස්නේ කිසිම ගානක් නැහැ. නමුත් මෙහෙ සීතල මට මාරම අමාරුයි. වෙනවන අර වාහනේ වහිනවලින් අර අයිස් බැඳිලා තියෙන එච්චරට සීතලයි අද. චාව්.